තවත් කියන්නම් වෙච්ච දෙයක් සතියක් නෑ මේ සිද්ධිය වෙලා. දුවෙක් ටිකක් ශෝකී මුහුණක් තිබ්බේ. ඒ දුව ඇවිල්ලා කතා කළා. ස්වාමීන් වහන්සේ මං ආදරය කරපු මේ මගේ යාළු වෙලා හිටපු පිරිමි ළමයා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. හැබැයි ස්වාමීන් වහන්සේ මං කඳුළු සැලුවේ නෑ. මං හිත හදාගෙන හිටියා. මේ හැබැයි හිතේ මොකද්ද හිස් බවක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් අඬන්නේ නෑ. කියනවා මගේ පුදුමේ තමයි මගෙන් ඇහුවේ මං ගොඩාක් ආදරය කරපු කෙනා මැරිලත් ඇයි මට ඇඬෙන්නේ නැත්තේ කියලා ටිකක් වෙලා යනකොට මේ නැගින් එක්කෙනෙක් කතා කළා. මං ඇහුවා කවුද? මං මැරිච්ච කෙනා. ඊට පස්සේ කොහෙද ඉන්නේ? මං හොඳ සැපතියට තැනක් තමයි මට උප්පත්තියෙන් ලැබුණේ. මැරුණ විදිය මතකද? මැරුණ විදිය මතකයි. ඒ මැරුණේ ඇයි හේතුව? ඒක බොහෝ කාලයකට කලින් කරපු ප්‍රාණඝාතයක්. ඒ ප්‍රාණඝාතී කර්මයෙන් මට මිදෙන්න බෑ. හැම ජීවිතේකම අඩු වයසින් මැරෙනවා. දැන් කොහෙද ඉන්නේ? මං ඒව නාගයෙක්ද නෑ. පෙරේතෙක්ද නෑ. යක්ෂයෙක්ද නෑ. ලස්සන රන් විමානයක් වගේ තැනක ඉන්නේ. මං ඇහුවල් රන් විමානයක් තරම් ලස්සන තැනක ඉන්නවා නම් මොකද මේ නවදොරකින් අසූචි වැගිරෙන ගඳ ගහන ඉලීම් පිරිමැදින් ශ්‍රේදීන් ආදීන් පවත්වන මේ නර ශරීරයකට මොකට බැසගත්තාද? Tamanට රන් විමනක් තියෙනවා නම් අපි දෙන්නට විච්ච වැරද්දක් කිව්වා. මොකද්ද වැරද්ද? අපි දෙන්න කළුතර බෝධිය වැඳලා පඳුරු ගැට ගසා එකට ඉමු කියලා පැතුවා. මේ සත්‍ය සිදුවීමක් කියන්නේ. දැන් මට මේ විමානේ තිබ්බත් මට මෙයාව අත්හරින්න බෑ. කිව්වා මම මෙයා වෙන කාගේවත් වෙන්න දෙන්නේ නැහැ. මම මෙයා වෙන කාගේවත් වෙන්න දෙන්නේ නැහැ කිව්වා. ඉතින් ওই විදිහට ඉතින් ප්‍රශ්නේ දන්න නිසා මම වැඩිපුර කතා කරන්න කියන්නේ හොඳයි සූපත් වේවා කියලා යවුවා. මොනවද මේවට දෙන උත්තර? මොනවද මේවට දෙන උත්තර? මං කිව්වා දුව දැන් උඹ විඳවපන්. ඇයි උඹම පැතුවේ? ඒක මදිවට කොල්ලා මැරිච්ච ගමම්ම කෙල්ල දුවගෙන ගිහිල්ලා තියෙන පන්සලට. පහන් දැල්වලා මල් පුදලා බෝධිය දිහා පතලා කියලා ඔයා මන් ළඟට එන්න. ඔයා මන් ළඟට එන්න කියලා ඔන්න ආවා. මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා පිටිපස්සෙන් හඹා ඇවිත් බැට දෙන හැටි දුටුවාද? කරුණු නොදැනගෙන කියනව නෙවෙයි. තව කතාවක් කියන්න. සමස්තයක් වශයෙන් කියන්නේ බහුපච්චා ජාති. කර්මය කුඹුරු කරගෙන චේතනාව ප්‍රාර්ථනාව විඥානෙත් එක්ක මුහු කරලා බීජ හිටෙව්වා. තණ්හාවෙන් තෙත් කර කර යනවා. ආයෙමත් ඉපදෙනවා. බුද්ධ ශාසනයක් නැත්තම් කමක් නැහැ. සංසාර දුකින් නිදහස් වීමක් ඕන නැත්තම් කමක් නැහැ. යන්න සංසාරේ. කෙලවරක් නැති සංසාරේ යන්න. ඒත් මිච්ඡර පිරිසුදු සිරිසත් ධර්මයක් ඇහිලා ඒ උතුම් ශාසනේ අපිට දුකින් නිදහස් වෙන්න ඕන කියලා දැන් ප්‍රාර්ථනා කරනකොට පරණ ප්‍රාර්ථනාවෙන් බැට කන හැටි දුටුවාද? ඔබත් එවැනි ප්‍රාර්ථනා පැතුවාද?